හෙලෝ ගයිස් ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නේ මේ AliExpress එකෙන් ඕඩර් කරපු රුපියල් 331කට ඕඩර් කරපු සුපිරිම වොච් එකක් ගැන. ඉතින් අපි අන්බැක් කරලා බලමු. මේක ඇත්තටම මම ගත්තේ මේ වෙල්කම් ඩීල් එකෙන්. වෙල්කම් ඩීල් එකෙන් ගත්තේ. ඒ කියන්නේ AliExpress එකට අලුතෙන්ම account එකක් හදාගෙන යන අයට ඒගොල්ලෝ එහෙම දෙනවා. සාමාන්‍ය මේ වොච් එක මට ඒ කියන්නේ ඇත්ත ප්‍රයිස් එක 4000 ගණනක් විතර වුණා. මට 4000 ගණන 6000 ගණන අතර තිබ්බේ. ඉතින් මට කොහොම හරි අද හම්බෙලා තියෙනවා මේ මේක එන්න මට දවස් එක දවසක් ඒ කියන්නේ දවස් දෙකක් වගේ අපි මේක අන්පැක් කරලා බලමු මේ ඉන්නවා අන්පැක් කරන්න. මෙහෙම තමයි වල තියෙන්නේ හොඳ කවර් එකකින් වහලා. පැත්තකින් තියලා කරන්න. මම ඇත්තම මේ කලින් අන්පැක් කරා. මේක තමයි වොච් එක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේක T900 Ultra 2 වෙන්න ඕන. මට එහෙම තමයි තිබ්බේ. දන්නේ නැහැ ඉතින්. මෙහෙම තමයි තියෙන්නේ. මේවා කරන් බලමු. ටයිම්. මෙහෙම තමයි වොච් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙම මේක ඇත්තම ගොත් එහෙම මේක අර මැග්නටික් එන මැග්නට් එකකින් කියන්නේ මේ වොච් එක charge කරන charge එක මේක. ඉතින් guys මේක අර මං කලින් කිව්වා වගේ මැග්නට් එකක්. ඒ කියන්නේ මේ කෑල්ල මේකට පිටිපස්සට ගහන්න තියෙන්නේ. මේක මෙහෙම ගහලා මේ පැත්ත මෙහෙම ගහලා charge කරන්න තියෙන්නේ. යට තිබ්බම නිකම්ම සෙට් වෙනවා බලා ගන්න පුළුවන් මේ මල්ලන්න. හරි ඒක පැත්තකින් තියනවා. මේ තමයි පටි දෙක. අපිට පටි දෙකක් හම්බෙලා තියෙනවා. මේක කැටලොග් එක කියන්නේ මෙනු එක. මේක මෙනු එක. දැන් අපි වොච් එකට යමු. මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙහෙම තමයි වොච් එක තියෙන්නේ. ඇත්තටම මෙතන සමහර ඒවාගේ සිම් දාන්න පුළුවන්. මේක අර සිම් දාන්න බැරි එක. දැන් නිකන් තියෙනවා බණ්ඩ. වොච් එක ඔන්න නගකට. මෙතන වර්මලි ස්පීකර් එකක් තියෙනවා. මං හිතන්නේ පොට් 7ක් තියෙනවා. මෙහෙම බලා ගන්න පුළුවන් මෙතනින් තමයි පටි දෙක දාන්නේ ඇතුළට. මෙතනින් ඔන් කරන්න පුළුවන් අපිට වොච් එක. මේක ඇත්තම charge කරන්න ඕන. අන්න පැයක් විතර charge කරා. මෙතනින් තමයි ඔන් කරගන්නේ. හරි. මෙතන ඔයගොල්ලෝ බලන්න ස්ටිකර් එකකුත් තියෙනවා. පේන්නේ නැත්නම් මෙතන මේ ස්ටිකර් එකක් තියෙනවා. මේක ස්ටිකර් එකකින් තියෙන්නේ. මෙහෙම තමයි ඔන් වෙන්නේ. ඒකට මේ රවුමක් වගේ තියෙනවා බලා ගන්න බෑ. එතකොට අපිට ක්ලොක් එක වෙනස් කරගන්න පුළුවන්. මේ ලස්සන එකේ වගේ නා මම මේක දා ගන්නවා දැන්. ඊපස්සේ මේක ඇප් තියෙන දැන් නම් මේ කරකබෙක එක සැරේ මේ උබන්න. ඊපස්සේ දරුට යනවා. උරු බලා ගන්න පුළුවන් මේක බලා ගන්න පුළුවන් Facebook තියෙනවා WhatsApp ඒ කියන්නේ මේක ෆෝන් එකට කනෙක්ට් කරලා තමයි පාවිච්චි කරන්න ඕනේ. අර iWatch Pro කියලා එකක් තියෙනවා. YouTube එකේ වීඩියෝස් තියෙනවා. එතන එක කනෙක්ට් කරගන්න හැටි. ඒගොල්ලෝ බලා ගන්න පුළුවන්. Bluetooth එකට කනෙක්ට් කරලා කෝල් ගන්න පුළුවන්. මෙතන කෝල් ඔප්ෂන් එකකුත් තියෙනවා. මම මෙන්න මේ නිල් පාට එක මේ තියෙන නෑ සෝරි මෙන්න මේ නිල් පාට එක මේක මේ අන්න ඒ වගේ කියන්නේ මෙතනින් අපිට ඕන එකක් කෝල් කරලා මෙහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ Bluetooth වලට කනෙක්ට් කරන්න ඕන ෆෝන් එක. අපිට ෆෝන් එක මේ වොච් එකට Bluetooth වලින් කනෙක්ට් කරලා නැත්නම් ඇප් එකෙන් කනෙක්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. කෝල් වලට Bluetooth වලින් ඒ කියන්නේ ෆෝන් එක වගේ WhatsApp එකෙන් පාවිච්චි කරන්න ඕන නම් මේක හොඳයි. මේක ඉතින් සුපිරි වොච් එකක්. රුපියල් 4000-6000ක් අතර තියෙන රේන්ජ් එකට රුපියල් 300 ගන්න ගත්ත කියන පට්ටම වාසි. ඉතින් ඔයගොල්ලොත් AliExpress එකේ දැන් ටික කාලයක් පාවිච්චි කරන කෙනෙක් ඉන්න පුළුවන්. ටක් අය මේක දන්නවා එහෙනම් පරණ ඔෆර් එකක් මේක. ටිකක් පරණයි. ඉතින් ඕගොල්ලෝ මේක try කරලා බලන්න. ඕගොල්ලන්ට කරන්නේ ලොකු දෙයක් නැහැ. අලුතෙන් Gmail එකක් නැත්තම් අලුතෙන් Gmail එකක් හදාගන්න. හදාගෙන AliExpress එකට log වෙද්දී Gmail එකේ log වෙන්න ඕගොල්ලන්ටත් මේ විදිහට මේ වගේ නේ තමයි ඊටට හොඳ වචුත් තිබ්බා. මම ඉතින් මේක ගත්තා ආසෙින්ද. ඉතින් මේකේ ගොඩාක් features තියෙනවා. clock එක එහෙම ලස්සනයි. ෆෝන් එකක් වගේම තමයි. පොඩි අයට එහෙම හොඳයි කෝල් එකක් එහෙම ගන්න. ඉතින් අදට එච්චරයි. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න.
හොඳ වොච් එකක්. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලොත් try කරලා බලන්න. එහෙනම් අදට යන්න. bye.